ත්‍රිවිල් වලට කිසිම තානියක් නැහැ මේ රජෙන්. තෙල් එනවා බව අපි දන්නවා. එනවා කියලා කියනවානේ. නමුත් මේගොල්ලෝ මේ දීපු QR එකයි අංකෙයි අසාර්ථකයි. අසාර්ථකෙන් හේතුව මේ රජය පත් කරේ අපි එකතු වෙලා තමයි ගොඩක්ම. ඒ වුණාට මේ බුද්ධිමත් මිනිස්සු එකතු වෙලා මේ ලීටර් 15ක් අපිට දෙයි කියලා අපි හිතුවේ නෑ. සතියක් දුවන ලීටර් 15ක් නම් දවසකට වැඩි ලීටර් 2කමාරයි. ඒ ලීටර් 2කමාරෙන් භාගයක් ඇරියාම මේ ගෙවල් වලට ලීටර් 2යි. ලීටර් 2කින් අපිට හැර දුවන්න බෑනේ. ඒක තමයි මේ අපි බුද්ධිමත් ආණ්ඩුවක් අපි වත් කරේ. අසාර්ථක පැත්තකට එයි කියලා අපි හිතුවේ නෑ මෙච්චර. ජීවාකෝ ආණ්ඩුවෙත් ඕකනේ සිද්ධ වුනේ. සීයා ඇවිල්ලා ඉවරලා මේ ඔය විදියටම වැඩි කරලා 470ට තෙල් මිල වැඩි කරලා අපි අසාර්ථක මට්ටමකට ගෙනිච්චා. ඒක හොඳ නැති හින්දා තමයි අපි මේ රජයක් පත් කරේ. ත්‍රිවිල් වලට කිසිම තානියක් නැහැ මේ රජෙන්. ත්‍රිවිල් සමාජයේ ලක්ෂ 12ක් ඉන්නවා. ත්‍රිවිල්ට ලක්ෂ 12ක් තියෙනවා. 5000ක් මේක යැපෙනවා. මේ යැපෙන පවුල් ඔක්කොම දැන් අසාර්ථක කරලා තියෙන්නේ මේ කරපු වැඩවලින්. ඒ හින්දා මේක 100% සාර්ථකයි කියන්න බෑ. ආසාවෙන් උද්‍යෝගිකෙන් හිටියා මේ ආණ්ඩුව මේ තත්ත්වය හොඳ දෙයක් කරයි කියලා. තාමත් ඉතින් අවුරුදු ගාන අඩු නිසා හොඳින් කරගෙන යයි කියලා හිතනවා. නමුත් ඒක අපිට පැහැදිලි තත්ත්වයක් නෑ එතන. පහුගිය ආණ්ඩුවත් එක්ක සසඳලා බලනකොට හොඳ මට්ටමක තියෙනවා. නමුත් මේ අපි ත්‍රිවිල් සමාජය විතරක් ගත්තොත් එහෙම ලොකු අසාධාරණයක් සිද්ධ කරනවා අපිට. ත්‍රිවිල් වලට ගල් අඟුරු කේස් එකක් තියෙනවා. අපි ඒක හරියට දන්නේ නැහැ මොකද්ද කියලා. මෙහෙම මේක දරා ගන්න බැරි වෙනවා මිනිස්සුන්ට.